පැනනැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදුදහමේ චීරස්ථිතිය උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි ශාසන ශෝධන වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය දිනක ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කළ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊයේ මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සහ අනුනායක හිමිවරු බැහැදැක තිබෙනවා. පසුගිය දිනවල ශාසනයට එල්ල වූ ප්‍රහාරත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබා දී නැහැ. හිටපු ජනපතිනිය මහානායකවරුන්ට යොමු කළ ලිපියේ මෙසේ සඳහන්ව තිබූ අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ඇය මහානායකවරුන්ට කරුණු දක්වා තිබෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසයේ බරපතලම අභියෝගවලට මුහුණ දී සිටින බවත් පුද්ගලා සිදුවීම් වලට වඩා පුළුල් ශාසන ශෝධන වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් කරා ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත් එම ලිපියේ සඳහන් වුණා. මීට පෙර 1956 සහ ඇගේ පාලන සමයේ මඩිහේ පඤ්ඤාසීය මහානා හිමියන්ගේ මැදිහත් වීමෙන් දියත් වූ මෙවැනි උත්සාහයක් වරප්‍රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය මත අසාර්ථක වූ බවද ඇය සිහිපත් කරනවා.